ළමයි අහලා තිනවා ඔය වගේ අයිලන්ඩ් රෑන්ක් එකක් මොකක් හරි හොඳ දිස්ත්‍රික් රෑන්ක් එකක් අයිලන්ඩ් රෑන්ක් එකක් දාන්න මේ මොන වගේ වැඩද කරන්න ඕනේ කියලා. එහෙම කරන්න ඕන වැඩ ගොඩක් හෝ ප්‍රමාණයක් නෙවෙයි රෑන්ක් එකකට තීරණාත්මක වෙන්නේ. දැන් මම A level වල කොළඹ දෙවෙනියා බයෝ වලින් ලංකාවේ හතරවෙනියා. මම A level වල කෙමිස්ට්‍රි වලට ෆිසික්ස් වලට වගේ ඔය පොඩ්ඩක් අර ගණිතමය පසුබිමක් තියෙන ඒවා ගැන මම කියන බයෝ වලට පාඩම් කරන එක වෙනම එකක්. මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් දානවා ළඟදිම YouTube channel එකට. මොකද 25 ළමයි එහෙම සෑහෙන දානවා මේ ටිකේ අන්තිම මාසයිනුම් කියන්නේ. ඒ නිසා මේ බයෝ පාඩම් කරන විදිය සම්බන්ධව වෙනම වීඩියෝ එකක් දාන්නම්. පොඩ්ඩක් අර පන්ති අනම්මනන් ටික දිගටම තියෙන හින්දා මට සෙනසුරාදා ඉරිදා සඳුදා දවස් 3ේම පැය 14 ගානේ මට පන්ති. හරි. يعني අද උදේ මම රිවිෂන් එක පටන් ගන්නේ 7:00ට ඉවර වෙන්නේ ඔයාලගේ ඇඩ්වාන්ස් තියරි ක්ලාස් එකෙන් රෑ 10ට ඒක ඉවර වෙන්නේ. පැය 14:00ක් වගේ එතන තියෙනවා. ඉරිදත් එහෙමයි. සෙනසුරාදාත් එහෙමයි. සෙනසුරාදා ඉරිදා සඳ දවස් 3ේම පැය 14 ගානේ පන්ති. ඒතර ඒ ටික අර වෙන අමතර වීඩියෝ එකක් ගන්නවා වෙලාවක් සෙට් වෙන්නේ නැහැ. ඉන්ටර්වල් වලත් මේ ටිකේ අර රිසල්ට්ස් කියන අර එම්එල් ළමයි යනවා. මොකුත්ම ටයිම් එකක් සෙට් වෙන්නේම නැහැ. ඒ සාමාන්‍යයෙන් බ්‍රහස්පතින්දා සිකුරාදා වෙනකොට මට පොඩි මේ දවසේ භාගයයි පන්ති තියෙන්නේ දෙකේ. ඒකේ ඊතුරු වෙලාවක් අරගෙන මම වීඩියෝ එකක් අරගෙන දාන්නම් බයෝ පාඩම් කරන විදිය සම්බන්ධව. කොහමරි මේ මම අර කියන්න ගියේ ඒ මොන ලොකු රෑන්ක් දාන අනම්මනම් මොන කතන්දර වුණත් අපි කරන්නේ අර එතන ගොඩක් වැඩ කරන එක නෙවෙයි වැඩේ. හරි වැඩ ටික තෝරගෙන ඒ ටික මිස් කරන්නේ නැතුව හරියට කරන එකයි වැඩේ. ඒ කියන්නේ මේ වගේ එකක්. දැන් හිතන්න අපි හිතමුකෝ මේ මම අපි ෆිසික්ස් හරි කෙමිස්ට්‍රි මොකක් හරි මේ වගේ ගණන් හදන පාඩමක් කියලා හිතන්න. දැන් මම මේ කියන්නේ සරලව වායු නියම පාඩමේ ඔයගොල්ලෝ වැඩ කළ යුතු විදිය තමයි කියන්නේ. අපි හිතමු අපි මොකක් හරි ගණන් හදන පාඩමක් අද පන්තියේ කතා කරනවා. මම අද ටිකක් මේකට වෙලාව ගන්නවා. මොකද මේ වැඩ කරන විදිය සම්බන්ධව කතා කරන්න එක නේ. ළමයින්ට ලොකුවට ඕක අහලා තිබුණානේ. ඒක නම් මම මේ කියන්නේ අලුත් පාඩමක් පටන් ගන්න දැන නිසා අර ඒ කියන්නේ දැනටත් හරියට වැඩ කරගෙන යන ළමයින්ට මේවා අදාළත් නැතුව ඇති ඇත්තටම. හැබැයි මම දිගටම කියන්නේ වැඩේ අවුලක් නැතුව කරන උන් ගැන බලන්න නෙවෙයි ගුරුවරු ඉන්න ඕනේ. වැඩේ තාම තමන් ඉන්න ඕන මට්ටමේ නැති උන්ට සපෝට් එකක් දීලා උන්ව කොහොම හරි වැඩේ කොට දාන්න දැනට ගන්නනේ අපේ මූලික ටාගට් එක වෙන්න ඕනේ. ඒ නිසායි මම මේක කියන්නේ. ඒතර මම දන්නවා වැඩ අවුලක් නැතුව කරන් යන ළමයින්ට මේවා වැඩකුත් නැහැ සමහරක් වෙලාවට. ඒත් කරන්න දෙයක් නැහැ. මේ වෙලාව ගන්න වෙනවා. මේවා හින්දා ගොඩ දා ගන්න උන් ඉන්නවා. ඒක මට කරන්න සිද්ධ වෙනවා අනිවාර්යයෙන්. හරි අපි දැන් මොකක් හරි දැන් ඔන්න ගණන් හදනවා. අපි ගණන් දෙනවා. අපි ගණන් කීයක් හරි හදන 3 4 5 ඔහොම ගණන් ටික හදනවා කියන්නේ 6 ඔහොම හදනවා. දැන් මේ ගණන් හදාගෙන යනවා. මේක මීට කලිනුත් ඕගලන්ට කියලා තියෙනවා. මම සාමාන්‍යයෙන් පන්තියකදී කරන දේ තමයි දැන් අපිට පන්තියක මොකක් හරි තියරි කොටසක් උගන්වලා ගණන් හදන්න කියලා පටන් ගන්නවා. ගණන් හදන්න යම් කිසි වෙලාවක් දෙනවනේ. ඉතින් මේ වෙලාව දෙන වෙලාව තුල ගානක් හදාගන්න පුළුවන් වුණොත් මම ඒ ගාන හදලා ඒ ගාන ඉලක්කම කැපෙන්න හරියක් දානවා. සාමාන්‍ය මුල් ගණන් දෙක වගේ කොහොමවත් හදත හැකිනේ. ඉතින් ඒවා ලේසියවනේ මුලින්ම සෙට් වෙන ගාන දෙක. එම හරියක් දා ගන්නවා ඉලක්කම කැපෙන්න. ඊට පස්සේ හිතන්නකො මොකක් හරි ගානක් දැන් පන්ති කරන්න කියලා දෙනවා. දෙන ලද වෙලාව ඇතුලේ මම උත්සාහ කරනවා. මට ඒක තනියෙන් කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒතර මම ඊට පස්සේ ගුරුවරයා කියලා දෙනවා. ඒ කියලා දෙන දේ තේරුම් ගන්න මම ලියා ගන්නවා. එහෙමනම් ගාන මම හැදුවේ මම ඒ ගානේ ඉලක්කම කැපෙන්නේ නැති වෙන්න පොඩ්ඩක් පැත්තකින් හරියක් දාන එකයි කරන්නේ. අපි තමයි ඊට පස්සේ හතරවෙනි ගාන කරන්න එපා. ඒක හෝම්වර්ක් කියලා අයින් කරා. ඒතකොට ඒකට කිසිම විදිහක හරියක් වෙන්නේ නැහැ. ආයේ පස්වෙනි ගාන පන්තියේ කරන්න කියලා දෙනවා. මට තනියෙන් කරගන්න පුළුවන් වෙන්නේ නැහැ පැත්තකින් හරියක්. හයවෙනි එක කරන්න කියලා දෙනවා. ඒක පන්තියේම තනියෙන් කරගන්න පුළුවන්. ඉලක්කම කැපෙන්න හරියක් දානවා. ඕක තමයි මම සාමාන්‍යයෙන් පන්තියේ වෙලාවෙ වැට්ටික් කරගෙන යනකොට පොඩ්ඩක් අර ඒ ටියුට් එකේ හරි නැත්නම් පන්තියේ ලියලා දෙන ප්‍රශ්නයක් නම් ඒ ප්‍රශ්නේ ගාවින් හරි එහෙම එකක් දාගෙන යනවා. ඊට පස්සේ එදා හවස දැන් අපි ෆිසිකල් නේ පන්තියක ඒතකොට ගෙදර ගිහිල්ලා ඔන්ලයින් ළමයෙකුට නම් ගෙදර යන්න දෙයක් නැහැ. ඒ වෙලාවෙ වුණත් පුළුවන්. එදා දවසේ කීයට හරි කමක් නැහැ නිදා ගන්න කලින් එදා පන්තියේ කරපු දේවල් ටික අනිවාර්යෙන් බලන්න. මම මේක කිසිම සතියක මිස් කළා නැහැ. ඒ ලෙවල් වල මම වැඩ කරපු සති ගානෙන් කිසිම සතියක මේ කියන දේ මම මිස් කළා නැහැ. ඒ කන්සිස්ටන්සි එක තමයි ඕගොල්ලන්ව ලොකු දේවල් වලට අරන් යන්නේ. හැමෝටම හිටපු ගමන් වැඩ කරන්න හිතලා දවස් දෙකක් වැඩ කරනවා. ඒක හැමෝම කරනවා. ඒකෙන් ඕගොල්ලන්ගේ මොකුත් විශේෂත්වයක් එන්නේ නැහැ. හැමෝටම වැඩ කරන්න හිතන වෙලාවල් තියෙනවා. වැඩ කරන්න හිතන වෙලාවල් වල වැඩ කරන එකෙන් කවුරුත් වෙනස් වෙන්නේ නැහැ. මොකද හැමෝටම වැඩ කරන්න හිතන වෙලාවල් තියෙනවා. හැමෝම මේ වෙලාවට වැඩ කරනවා. ඒකෙන් එක එක අතර සංසන්දනය වීමක් මොකුත් සාපේක්ෂ බලපෑමක් ඉතින් වෙන්නේ නැහැ. වැඩේ කියන්නේ මිනිස්සුන්ට තියෙනවා වැඩ කරන්න හිතෙන්නේ නැති වෙලාවල්. වැඩ කරන්න බෑ වගේ හිතන වෙලාවල්. ඩිස්ට්‍රැක්ටඩ් වෙලාවල්, ඔළුව වෙන ලෝකවල තියෙන වෙලාවල්. අර දැන් කිසිම වැඩ කිරීමේ මූඩ් එකක් නැති වෙලාවල් තියෙනවා. ඒ වෙලාවෙත් වැඩ කරන උන් ඉන්නවා. අන්න එතනින් තමයි වෙනස හැදෙන්නේ. වැඩ කරන්න හිතන වෙලාවට හැමෝම වැඩ කරනවනේ. ඒකෙන් කාගේවත් ગેප් එකක් නිර්මාණය වෙන්නේ නැහැ නේ. ગેප් එක නිර්මාණය වෙන්නේ වැඩ කරන්න බෑ හිතන එපා වෙන ප්‍රශ්න තියෙන මොනවා හරි ගෙවල් වල ප්‍රශ්න. අර ඒ මොනවා හරි ඒ වගේ එක ප්‍රශ්න. නැත්තම් ඕනම ආකාරයක මොනවා හරි ඔළුව අවුල් වෙන විවිධ දේවල්. නැත්තම් කම්මැලි සරලව. මූඩ් එකක් නැහැ වැඩ කරන්න. ඒ වගේ එහෙම ඒව කියන උන් ඉන්නවනේ. ඒ හින්දා වැඩ කරන්නේ නැතුව. හරි.
ඒ වගේ වෙලාවලුත් හැම මිනිහටම තියෙනවා. සමහරු ඒ වෙලාවල් වල ඒකට ඉඩ ඇරලා ඔහෙ ඉන්නවා. සමහරු කාගෙන නෑ ඒ බයිලා වැඩක් නෑ මම මේක කොහොම හරි කරන්න ඕනේ කියලා කරන උන් ඉන්නවා. ඔතනින් තමයි වෙනස නිර්මාණය වෙන්නේ. මම ඒ ලෙවල් දක්වා තියෙන කිසිම සතියක මේ කියන වැඩ ටික විස් කළා නෑ. එදා ගිහිල්ලා අනිවාර්යෙන් එදා පන්තියේ උගන්නපු තියරි ටික බලනවා. තියරි ටික බලලා ඊට පස්සේ එදා පන්තියේ කරපු ප්‍රශ්න වලින් මට තනියෙන් හදන්න බැරි වුණු ප්‍රශ්න දෙකක් තියෙනවානේ. ඒ ටික විතරක් ආයෙ කරනවා. මට එකපාරින් තනියෙන් පුළුවන් වෙච්චා මම ආයෙ කරන්න යන්නේ නැහැ. පළවෙනි වතාවට කරද්දී පුළුවන් වුණා නම් ආයෙ මොකටද කරන්නේ? හරි. තනියෙන් කරන්න බැරි වුණ ටික ආයෙ පාරක් බලනවා. එහෙම තනියෙන් කරන්න බැරි වුණ ප්‍රශ්නේ මම ගෙදරදී ආපෝසනයක් බලලා කරන්න යනකොට මට ඒක පුළුවන් වුණා කියන්නකො එකපාරින් කරගන්න. එතකොට ඒකේ ඉලක්කම කැපෙන්න හරියක් දානවා. පුළුවන් වුණානේ. ඒත් පුළුවන් වුණ නැත්තම් නෝට් එක බලලා පන්තියේ කරපු දේ ආයෙ මතක් කරගෙන මං ඉතින් ආයෙ ගාන හදනවා වගේ නිකන් කරනවා. හැදුවට ඒක නිකන් බලාගෙන හැදිල්ලක් වගේ එකක් තමයි. එහෙමනම් මම ගාන හැදුවේ ඉලක්කම කැපෙන්නේ නැති වෙන්න පැත්තකින් හරිය දානවා ආයෙමත්. ඒ කියන්නේ ගානක් බැරි වෙන සැරේට ඒක වටේට හරි වැටෙනවා. ඒකේ ඉලක්කම කැපෙන එක හැර. මොකද වෙන්නේ? එහෙම ඒවා තිබිලා තියෙනවා. ඒ ලෙවල් වෙනකන් කවදාවත් පුළුවන් නැති නැති ගානක් මට තිබ්බා. හරිද? ඒ කියන්නේ මොන එකක්ද මන් දන්නේ නැහැ. ඒක කරලවත් හරිනම් පුළුවන් වෙන්න ඕන. මට පුළුවන් වෙන්නේම නැහැ. ඒ කියන්නේ ඒක කොහොමත් මට පැටලෙන එක නතර සමහරක් ඒවා තියෙන අපිට වෙන විදිහකටමයි හිතෙන්නේ කොච්චර කිව්වත්. අර ඒ වගේ එකක්. හරි. ඒවා ඉතින් අතහැරලා දාන්න දෙ. එහෙම ඒවා ඕනේ හේකුට තියෙනවා. ලංකාවේ පළවෙනිද දෙවෙනිද එහෙම අදාළ නැහැ. ඒවා තියෙනවා. ඒක සාමාන්‍ය දේවල් අර මේක මොනිකෙක් මෙහෙම වැඩ කරලා තමයි මේක හදාගන්නේ. කොහොමරි මේ ඒ විදිහට යනවා. ඊට පස්සේ සතියේ මැද දැන් මේක එදාම හවසනේ. එදාම හවස. සතියේ සාමාන්‍යයෙන් මැද දවසක් බලලා මේ වගේ පන්තියේ හෝම්වර්ක් මොනවා හරි ගණන් ටිකක් ඉතුරු වෙනවනේ. ඒ හෝම්වර්ක් ඉතුරු වෙන ගණන් ටික හදලා අර ආයෙමත් බැරි වුණ ඒවා තියෙනවා නම් ඒ කියන්නේ එදා ගෙදර ඇවිල්ලා තදන්න උත්සාහ කළා ඒත් බැරි වුණ ඒවා තියෙනවා නම් ඒ ටිකත් ආයෙ කරනවා. හරි. එතකොට හරි පුළුවන් වුණා නම් ඉලක්කම කැපෙන්න හරියක් දානවා. ඊළඟ සතියේ පන්තියට කලින් දවසේ ආයෙමත් ගිය සතියේ උගන්නපු තියරි ටික බලලා හදපු ගණන් ටික නිකන් උඩින් බලලා ආයෙ හදන්න යන්නේ නිකන් බලාගෙන ඉඳලා හරි මේ වගේ තියරි ටිකක් ඉගෙන ගත්තා මේ වගේ වැඩ ටිකක් අපි කරේ කියලා තේරුම් අරගෙන ඒත් අර බැරි වෙච්ච ගණන් තව ඉතුරු ඒවා තියෙනවා නම් ඒ ටිකත් ආපෝසරයක් උත්සාහ කරලා දානවා. ওই ටික තමයි සාමාන්‍යයෙන් පන්තියක් ඇතුලේ යන සතිය තුල කරන්නේ. ඒ කියන්නේ පන්ති ඉගෙන ගන්න ගලාවේ මම උපරිම ෆෝකසින් තියාගත්තා. මම ඒ ලෙවල් කාලේ තමයි ෆෝකසින් කියන සීන් එක මට තේරුනේ. ඒ ලෙවල් කාලේ මුලදී එහෙම ලොකුවට 100ක් එක තැනක තියෙන්නේ නැහැ. නමුත් ඊට පස්සේ අන්තිම කාලේ නෝට පන්තිය පටන් අරන් ඉවර වෙනකම්ම එක දිගට මොනවද කියන්නේ ඒක විතරක් ලෝකේ කරගෙන ඉන්න පුළුවන් තත්ත්වයක් මට තිබුණා. ඒතකොට ඒ විදිහට පන්තිය ඇතුලේ කියන කිසිම දෙයක් ආයෙ ගෙදර ගිහිල්ලා බලන්න වෙන්නේ නැතිම මට්ටමට වගේ මම කියන්නේ 80 90 ලෙවල් එකට පන්ති කියන දේවල් ඒ වෙලාවේ මතක තියාගන්න පුළුවන් මට්ටමේ ෆෝකසින් ලෙවල් එකක් මම කොහොම හරි හදාගත්තා. ඒක ලේසියෙන් හැදුන්නේ නැහැ. කාලයක් තිස්සේ උත්සාහ කරලා තමයි පුළුවන් වුනේ. ඕන දෙයක් පුළුවන් වෙනවා වගේ තමයි කියන්නේ. දැන් දුවන්න පුළුවන් මිනිස්සු තරඟ දිනන්න ලෑස්ති වෙන්නේ කොහොමද? දුවලනේ ඉතින්. Tamanට දුවන්න පුළුවන් නම් ටිකක්. ඒ වගේ මිනිස්සෙක් තරඟයකට සූදානම් වෙන්නේ දුවලා තමයි. ඉතින් වෙන මොකොත් කරගෙන දුවන්න පුළුවන් එකාට පීනන්න ප්‍රැක්ටිස් කරලා දුවන්න පුළුවන් වෙන්නේ නැහනේ. ඌ දුවන්නනේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඌ පුළුවන් තරම් දුවලා ඒ දිවීම තුලින් එයාගේ ඇඟ ඒකට ගැලපෙන විදිහට හැදෙනවා. සමහරක් වෙලාවට මෙන්ටලිටි එක ඒකට ගැලපෙන්න සකස් වෙනවා. ඒ කියන්නේ ඒවත් තීරණාත්මකයිනේ. ස්පෝර්ට්මන්ෂිප් එක ඇතුලේ තමන්ගේ මානසිකත්වය මොකද්ද කියන එක. එහෙම එක්කත් පොඩ්ඩක් තියෙනවනේ. ඒතර ඒ වගේ මේ ඒ ටික ඔක්කොම හැදෙන්නේ ප්‍රැක්ටිස් එක තුලින්ම තමයි. ඒ අරින්න වෙන ලේසිකම නැහැ. තර පන්තියේ ඉන්නකොට මුල් කාලේ සිහිය එක තැනක තියෙන්නෙම නෑ. වෙන එන විකාර ඔලුවට මතක් වෙන්නේ. ආයෙ බලෙන් ඇදලා ගන්න. ඔහොම කාලයක් අමාරුවෙන් කරගෙන යනකොට වැඩේ ටිකක් යද්දි පුරුදු වෙනවා. අපිට ලේසි වෙනවා වැඩේ. එහෙමයි මේව වෙන්නේ. එහෙම නැත්තම් අර ක්‍රම තියෙනවන්නේ නිකන් අර සිහියෙන් ඉන්න කණ්ඩ හොඳ මොනවද? අර මොනව කෑවොත්ද එහෙම පුළුවන් වෙන්නේ. නැත්තම් රෑන්ක් එකක් ගන්න මොනවද කණ්ඩ ඕනේ. අර ඒ වගේ තියෙනවනම් හැම එකම ඔක කරනවනේ. මේක එහෙම ෂෝට් කට් නෑ. මේකේ වැඩේ කරන එකම විතරයි ඔප්ෂන් එක. එහෙම තමයි ඉතින් හැටි මේ වගේ ටිකක් ලොකු දේවල් වල. හරි. ඒතර ඒ හින්දා ඕගලන්ට ඒකට යම කමිට්මන්ට් එකක් දෙන්න ඕන. ඔය කියන දේවල් ටික විතරයි මම සබ්ජෙක්ට් එකකට අදාළව සතියේ වැඩ විදිහට කරන්නේ. ඇරෙන්න ඉස්කෝලේ යන කාලවල ඊට අදාළව ඉස්කෝලේ වැඩ ටික මොනවා හරි ටිකක් කරනවා. ඒවා ඉතින් ඕගොල්ලන්ගේ ඉස්කෝල වගේම තමයි. ඉතින් යම් තාක් දුරට ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ දේවල් ගන්නවා. සමහරක් දැන් හරියට කෙරෙන්නේ නැහැ. ඒ වගේ දේවල් තනියෙන් මොකක් හරි කරගන්නවා. ඉස්කෝලෙන් ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ දේවල් ගන්නවා. ඊට අමතරව ඉතින් වෙන ඉතින් ওই කාලයකට දැන් පේපර්ස් ලියනවනේ. පේපර්ස් වලින් ලකුණු අඩු වුණාම ඒ ලකුණු අඩු වුණේ කොයි තැන් වලින්ද කියලා බලලා විශේෂයෙන් යම්කිසි පාඩමකින් නිතර ලකුණු අඩු වෙනවා නම් ඒක පොඩ්ඩක් ආපෝසරයක් බලලා ඒ පාඩම නිකන් ආයෙසරයක් මතක් කරගෙන ඒ විදිහට වැඩේ අරගෙන එන එක තමයි කරන්නේ. ඔහොම තමයි කතන්දරේ සිද්ධ වෙන්නේ. ඒතර ඔය ටික විතරයි මොන රෑන්ක් ගන්න වුණත් ඇත්තටම බැලුවොත් කරන්න ඕනේ. හැබැයි අකණ්ඩව ඔය ටික කරන එක තමයි වැඩේ. ඔය අරුණාම දැන් අර ඉස්කෝලවල පේපර්ස් අනම්මන හැම දැන් ඇත්තටම මේ අපේ පන්තියේ කරන වැඩ ප්‍රමාණය තියෙන්නේ එච්චර මං සතියකට වැඩ කළා නෑ. ඇත්තටම කෙමිස්ට්‍රි වගේ විෂයකට අදාළව මේ පන්තියේ සතියකට දෙන ඔය කොළ කෑලි වර්ග තුන හරියට කරලා සතියේ වැඩ ටික අනම්මනම් ආයෙමත් බලලා ඊ මම මේ කියන වැඩ ටික කරනවා නම් ඔය ඕන කෙනෙක් මට වඩා වැඩ කරලා ඇත්තටම සතියකට අදාළව කෙමිස්ට්‍රි වල. එහෙමයි.
අර මේ මම කරපු දේවල් වලට වඩා පන්තිය මම ඇත්තටම සතියකට තාල ඕගොල්ලන්ට කරවනවා. ඒ හින්දා කොහොමත් ඒ ගැන බයක් තියාගන්න එපා. මේ කරන ප්‍රමාණය හොඳටම ඇති. වැඩේ කියන්නේ ඔයාලා ඒක කරන්නේ කොයි විදිහටද කියන එක. ඒකේ ක්වොලිටි එක තමයි බලන්න ඕනේ. ක්වොන්ටිටි එක නෙවෙයි. ප්‍රමාණාත්මක බව නෙවෙයි. අර ඒකේ ගුණාත්මක බව තමයි ප්‍රධාන වශයෙන් බලන්න ඕනේ. ඒකට ගැලපෙන විදිහට අර සතියක් දෙකක් නෙවෙයි ඈ. දැන් මෙවුවා කිව්වම සතියක් විතර නිකන් කරනවා ඔහොම. එච්චර තමයි. ආයේ සතියක් දෙකක් යද්දි හිටපු එකාම තමයි ආයේ ඉතුරු වෙන්නේ. හරි. එහෙම නැතුව වෙනස් වෙනවා නම් දැන් තමයි ආයමත් කියනවා 4-5 පාඩම් වලදීත් ඕගොල්ලෝ ඇරියස් ඉතුරු කරගත්තොත් 4-5 පාඩම් වල ඕගොල්ලෝ අඩුපාඩු ඉතුරු කරගත්තොත් ඕගොල්ලන්ට 6 වෙනි පාඩමට යනකොට ගන්න දෙයක් නැති වෙනවනේ. ඒ කියන්නේ 6 වෙනි පාඩම කියන්නේ ලකුණු 20 ගණන් කවර් වෙන පාඩම්. ඒතර ඒ පාඩම් වල කොහොමත් ඕගොල්ලන්ට ආයේ මේ අරවල අඩුපාඩු තියාගෙන ඕවා කරන්න බෑ. එහෙනම් ඕගොල්ලෝ මේ කාලේ මේ අඩුපාඩු හදාගත්තේ නැත්නම් ආයේ ඊළඟ ෂයි එක්ක වගේ තමයි ඔයාලට අඩුපාඩු හදාගන්න වෙන්නේ.